අද කියලා තියෙන්නේ ඔයාලා වැඩිම දෙනෙක් කිල්ලපු වීඩියෝ එක. ඒක තමයි L600 සහ SG109 Max 2 කියන ඩ්‍රෝන් එකේ හොඳම ඩ්‍රෝන් එක මොකක්ද කියලා තමයි අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ R22 YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. මේ ඩ්‍රෝන් එකේ බ්‍රෑන්ඩ් එක බැලුවොත් ZLL තමයි SG109 Max 2 එක නිර්මාණය කරන්නේ. එතකොට LYZR තමයි L600 ඩ්‍රෝන් එක නිර්මාණය කරන්නේ. එතකොට මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයි ටයිම් ගත්තොත් ඉස්සෙල්ලාම SG109 Max 2 එක 35 මිනිත් තමයි ෆ්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම L600 එක වලට 40 මිනිත් වගේ ෆ්ලයි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම දෙකේම high precision GPS available තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් හුළඟ අවස්ථාවක වුණත් මේ ඩ්‍රෝන් දෙකම ෆ්ලයි කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් SG109 Max 2 එකේ 1080p 30 fps වලට වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම L600 එකේ 1080p 25 fps වලින් වලට වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. හැකියාව තියෙනවා සහ ඔයාලට SG109 Max 2 එකේ බලා ගන්න හම්බෙන්නේ HDR කලර්ස්. ඒක නිසා ගොඩක් හොඳ කලර් ඇකියුරසි එකක් ඔයාලට ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම L600 එකේ ඔයාලට RAW image එකක් තමයි එන්නේ. කියන්නේ log video එකක් තමයි රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඔයාලට ඒක කලර්ස් හදන්න වෙනවා. කලර්ස් වල එළියට ගන්න ඕන නම්. ඉතින් කලර් ග්‍රේඩ් දන්නේ නැති කෙනෙක්ට ගොඩක් අපහසුතාවයක් එනවා. ඉතින් ඒක ඩ්‍රෝන් එක පර්චේස් කරද්දිම පොඩ්ඩක් හිතලා බලලම පර්චේස් කරන්න. ඒ වගේම SG109 Max 2 එක ග්‍රෑම් 245ක් තමයි weight එක වෙන්නේ. ඉතින් L600 එක ඔයාලට ග්‍රෑම් 357කින් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් දෙකේම 3x gimbal available තියෙනවා. ඒක නිසා ගොඩක් smooth සහ soft image ඔයාලට මේ ඩ්‍රෝන් දෙකේම capture කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊටත් අමතරව 4 km තමයි මේ ඩ්‍රෝන් දෙකේම range එක තියෙන්නේ. ඉතින් අනිත් දේවල් ගත්තොත් දෙකේම same යන දේවල් තමයි තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ වැඩි ඔයාලට ඒක වැදගත් වෙයි කියලා. ඉතින් අපි ඩ්‍රෝන් එකේ අනිත් දේවල් ගැන කතා කරමු. ඉතින් මේ ඩ්‍රෝන් දෙකේම ඩිසයින් එක ගත්තොත් SG109 Max 2 එක නම් ඇත්තටම නිකන් හිත ඇදිලා යන ඩිසයින් එකක් වඩ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ඩිසයින් එක සහ මේ ඩ්‍රෝන් එක performance උත් ඒ වගේම තමයි. ඉතින් L600 එක නම් හිත ඇදිලා යන ගතියක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ටිකක් අර වයසක ගතියකට පේන ඩිසයින් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඩ්‍රෝන් එක ඇත්තටම ටිකක් ලොකුයි. ඉතින් ඒක නිසා ගොඩක් ලොකු හුලඟකට උනත් ඩ්‍රෝන් එක රොත්තු දෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් SG109 Max 2 එකත් එහෙමයි. ඒත් මේකේ ඩිසයින් එකට නම් පෞද්ගලිකව මට නම් හරියන්නේ නැහැ. ඉතින් ඒ හේතුවත් එක්ක අපි SG එකට එක තරුවක් දෙමු. ඉතින් මේ ඩ්‍රෝන් දෙක ස්ටේබිලයිසේෂන් ගත්තොත් L600 එකට ස්ටේබල් මොකද්ද මේ ඩ්‍රෝන් එක ටිකක් බරයි. ඉතින් ඒක නිසා ගොඩක් ස්ටේබල් සහ ගොඩක් ලොකු හුලං වලට රොත්තු දෙනවා හැකියාව තියෙනවා මේ L600 එකේ. ඉතින් SG එකටත් එහෙමම තියෙන. ඒ වුණාට ඩ්‍රෝන් එකට පොඩි නිසා ගොඩක් ලොකු හුලං වලට රොත්තු දෙන්න බෑ ඩ්‍රෝන් එකට. ඩ්‍රෝන් එක එතන කැරකෙන්න වගේ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි L600 එකට එක තරුවක් දෙමු. ඉතින් මේ ඩ්‍රෝන් දෙකම Wi-Fi ඩ්‍රෝන් දෙකක් නිසා මේ දෙකම latency එකක් එක්ක තමයි වගේ ෆෝන් එකට ප්‍රිවිව් එක එන්නේ. ඉතින් මේ දෙකේ latency එක ගත්තොත් L600 එකේ ගොඩක් ලොකු latency එකක් සහ නිකන් Wi-Fi කැඩි කැඩි යන ගතියක් වගේ එනවා. ඒ කියන්නේ කැමරා quality එක කැඩි කැඩි යන ගතියක් එනවා. ඉතින් SG109 Max 2 එකේ එහෙම එකක් එන්නේ නැහැ. ගොඩක් smoothly වඩ වීඩියෝ එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දෙකටම SD card slot දෙකක් තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒත් නිකන් බලන වීඩියෝ එකට latency එකක් එන නිසා අපි SG109 Max 2 එකට එක තරුවක් දෙමු. ඉතින් ඊළඟට වඩා මේ drone දෙකටම obstacle avoidance sensors high කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ drone දෙකටම අපි තරු දෙකක් දෙනවා. මොකද මේ drone දෙකම ගොඩක් හොඳට support කරනවා sensor එකට. ඉතින් ඒක නිසා අපි drone දෙකටම තරු දෙකක් දෙනවා. ඉතින් control අතින් ගත්තොත් ඉස්සෙල්ලම හොඳටම perform කරන්නේ SG109 Max 2 එකේ. ඒ වගේම L600 ට ගොඩක් හොඳට perform කරනවා. ඒත් මේ drone දෙකේ speed අතින් ගත්තොත් ඔයාලට beginner කෙනෙක්ට උනත් fly කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ L600 එක. මොකද SG109 Max 2 එක පොඩි total එකක් දුන්නා drone එක ගොඩක් speed එකෙන් යන්න ගන්න. ඉතින් ඒක නිසා සාමාන්‍ය beginner කෙනෙක්ට fly කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි L600 එකට තව එක extra එකක් ලබා දෙනවා. ඉතින් drone දෙකේ battery life එක ගැන කතා කරද්දී L600 එක drone එකට ලොකු වුණත් දෙකෙම milliampere 3800 ගානක තමයි බැටරියක් එන්නේ. ඉතින් ඒක නිසා drone දෙකේම flight time එක ටිකක් සමාන විදිහට තියෙනවා. ඒත් 600 එක ටිකක් වැඩිපුර කාලයක් තියෙනවා කියලා අපි හිතනවා. මොකද මේ drone එකේ තියෙන weight එකයි අනම්මන සේරමත් එක්ක මේ drone එක ගොඩක් හොඳට customize කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ drone එක ටිකක් වැඩිපුර වෙලා fly වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා තව extra එකක් අපි L600 එකට ලබා දෙනවා. ඉතින් ඔන්න අපි දැන් බලන්න යන්නේ මේ දෙකේ camera quality එක මොන වගේද කියලා. මොකද ඔයාලා වීඩියෝ ඉවරකම් බලන් හිටියේ මේකේ camera quality එක මොන වගේද කියලා බලන්න. ඉතින් අපි දැන් බලමු මේ දෙකේ camera quality එක මොන වගේද එන්නේ කියලා. මේ drone දෙකේ camera quality කොට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් හොඳ color accuracy එකක් තියෙන SG109 Max 2 එකේ. ඉතින් L600 එකේ එහෙම color ගොඩක් බලා ගන්න හම්බ වෙන්නේ. අනිත් එක RAW කිව්වට මේකේ
එජස් කරද්දී වුණත් ගොඩක් අමාරු එජස් කරගන්න. ඇත්තටම ඩ්‍රෝන් එක එන කැමරා ක්වොලිටි එකට ගන්න අමාරු ක්වොලිටි එකක් තමයි S600 එකෙන්. ඉතින් ඒ අතින් ගත්තට පස්සේ මං SG109 Max 2 එකට තව දරුවක් ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඩ්‍රෝන් දෙකටම එක වගේම රේටින් තමයි මම ලබා දුන්නේ. ඉතින් ඩ්‍රෝන් දෙකේම performance මං හරියටම ඇත්තටම කිව්ව කියලා මං හිතනවා. ඉතින් ඒ කියන්නේ මට මගේ experience එකත් එක්ක තමයි මං මේ හැමදේම කිව්වේ. ඉතින් ඒක නිසා ඔයා ඩ්‍රෝන් එක පර්චේස් කරද්දී පොඩ්ඩක් හිතලා බලන්න මොන ඩ්‍රෝන් එකද ඔයා පර්චේස් කරන්න කියලා. කැමරා ක්වොලිටි එක බලාපොරොත්තු වෙනවා නම් මොන ඩ්‍රෝන් එකද ගන්න. ඒ වගේම performance වැඩියෙන් බලාපොරොත්තු වෙනවා නම් මොන ඩ්‍රෝන් එකද ගන්න කියලා මං හිතනවා. ඔයාලට දැන් ඔයාලට knowledge එකක් තියෙනවා කියලා. ඉතින් අදට ගෙන වීඩියෝ මෙතන නවත්තන. වීඩියෝ හොඳ නම් like කරන්න comment කරන්න share කරන්න වගේම අපි අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.